Welcome back to my YouTube channel. ඔන්න අද මම අරගෙන ආවේ රසම රස රෙසිපි එකක්. හරිම ඉක්මනට සහ පහසුවෙන් කහබත් එකකුයි කට්ලට්ුයි හදාගන්න විදිහ තමයි අද මම අරගෙන ආවේ. ඉතින් වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න කියලා ආදරෙන් ඉල්ලනවා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. මේ තියෙන අවශ්‍ය කරන දේවල් ඔයාලට පුළුවන් ස්ක්‍රීන්ෂොට් එකක් තියාගන්න. මුලින්ම හොඳට හාල් ටික සෝදගෙන bay leaf, කුරුතු පොතු කෑල්ලක්, star anise, කරාබු නැති එනසාල්, රම්පේ, පොල් කිරි, ලුණු, ගම්මිරිස්, කහ ටිකක් දාලා බත් එක හැදෙන්න තියන්න. ඒ අතරතුර මම අල ටික හොඳට සෝදලා ලුණු ටිකකුත් කලවම් කරලා තැම්බෙන්න තිබ්බා. කට්ලට් වලට ඕනි කරන දේවල් ටික මම මෙතන වීඩියෝ එකෙන් දාන්න. ඔයාලා මේකෙත් ස්ක්‍රීන්ෂොට් එකක් අරගන්න. මේ දේවල් පොඩිවට තමයි කපා ගන්න ඕනේ. මම අද කට්ලට් හදද්දි මස් වර්ග, මාළු වර්ග මුකුත් එකතු කරගන්නේ නැහැ. අල වලින් විතරයි හදන්නේ. ඉතින් ඔයාලට පුළුවන් ඔයාලා කැමති රසයකට කැමති මස් වර්ගයක් හෝ මාළු වර්ගයක් එකතු කරගන්න. ගොඩාක් ඉතින් සැමන් තමයි අපි පාවිච්චි කරන්නේ. දැන් නම් අල ටික හොඳට තැම්බිලා තියෙන්නේ. අපි මේක ලිපෙන් බාලා පොතු ටික ඇරලා හොඳට පොඩි කරගන්න ඕනේ. දැන් මම කට්ලට් බැටර් එක හදාගන්නයි යන්නේ. පාන් පිටි ටිකකට කහ කුඩුයි ලුණු කුඩුයි එකතු කරලා වතුරෙන් මික්ස් කරගෙන මේ වගේ බැටර් එකක් ඔයාලට හදාගන්න පුළුවන්. කැමති නම් බිත්තරයක් එකතු කරගන්නත් පුළුවන්. අපි හදාගත්ත කට්ලට් බෝල ටික මේ විදිහට බැටර් එකේ දාලා අරගෙන බිස්කට් කුඩු තවර ගන්න ඕනේ. ඔයාලා කැමති නම් ආයෙ පාරක් බැටර් එක ගාලා බිස්කට් කුඩු ටිකක් තවර ගන්න පුළුවන්. එතකොට ෆිනිෂින් එක ටිකක් ඝනට තියෙනවා. දැන් අපි කට්ලට් ටික බෙදගමු. මේකට ටිකක් ගැඹුරු භාජනයක් අරගන්න. කර කරගන්නේ නැතුව රන්වන් පාට වෙනකන් කට්ලට් ටික බෙද ගන්න ඕනේ. ඔන්න දැන් අපේ කහබත් එකත් හැදිලා තියෙන්නේ. දැන් මම බෙදගත්ත ලුණු ටිකකුයි කරපිංච ටිකකුයි එකතු කරගන්නවා. එතකොට බත් එක තවත් රසයි සුවඳයි. හැමදාමත් වගේ මගේ වීඩියෝස් බලලා ඒවට කමෙන්ට් කරලා ලයික් කරලා ෂෙයා කරන ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. ඉතින් ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් අනිවාර්යයෙන්ම subscribe කරලා තියාගන්න. ඒ වගේම තමයි මගේ FB page එක follow කරලා තියාගන්න. මේ වගේ try කරන හැම recipe එකක්ම මාත් එක්කන් share කරගන්න. මම link එක description box එකට දාන්නම්. එහෙනම් ඉක්මනින්ම අලුත් වීඩියෝ එකකින් මම එන්නම්. එතකන් සතුටින් පරිස්සමින් ඉන්න. මේ life with Vats